අනේ කුන්දීලා පවුලට කිසිම ලේලියෙකුට මම එන්න ඉඩ තියන්නේ නැහැ. ඒ පවුලට කිසිම ලේලියෙකුට එන්න බෑ. ආවොත් එහෙම හැමෝටම සිද්ධ වෙන්නේ ওই දෙයමයි. එයාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි. ඔන්න අද ඔයාගේ එන්ගේජ්මන්ට් එක. කොහොමද ඒක දැනෙන්නේ? come on මින්ඩි. අනේ නිකන් ඉන්න. අපි දෙන්න අවුරුදු 4ක් තිස්සේ ඉඳන් අඳුරනවා. ඕක තමයි මම කියන්න හදන්නේ. කවුද ඒ කොල්ලගේ නම කිව්වේ? රාජ්වීර් බුන්දේලා. හොඳ තැනකින් හොයාගෙන තියෙන්නේ. බුන්දේලා පරම්පරාවේ පුතා. ඔයයි මායි පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ. ඔයා කවදාවත් මට මේ ලව් ස්ටෝරි එක ගැන කියලා නැහැ. දැන් ඉතින් කසාද බඳින්නත් යනවා. මට කියන්න ජෝධ්පූර් වල ප්‍රින්ස් චාමින්ට අපේ දිල්ලි වල ස්වීට් ප්‍රින්සස්ව හම්බුනේ කොහොමද කියලා. රාජ්වීරව මට මුණ ගැහෙනකොට එයා යාගේ කසාදෙට ලෑස්ති වෙනවා. හැබැයි එන්ගේජ්මන්ට් එක දවසේ එයා බඳින්න හිටපු කෙනා ඇක්සිඩන්ට් වුණා. ඊට පස්සේ ආයෙත් සැරයක් හම්බුණා දිල්ලියේදී. එහෙදි තමයි අපි දෙන්නගේ affair එක පටන් ගත්තේ. දැන් ඉතින් එන්ගේජ්මන්ට් එකට දිල්ලි ඉඳලා ජෝධ්පූර් යනවා. ඒක නිකන් ටීවී සීරියල් එකක් වගේ. ඔයා එක්සයිට් වෙලාද ඉන්නේ? ඔව් ඒක නම් ඇත්ත. එන්ගේජ්මන්ට් එකටත් වඩා මං එක්සයිට් වෙලා ඉන්නේ බාලාජී දේවාලේ බලන්න. කොච්චර කලින්ද මං හිතන් හිටියක බලන්න ඕනේ කියලා. අම්මයි තාත්තයි කෙලින්ම හොටෙල් එකට. ඒ අතරේ මට පුළුවන් දේවාලේ බලන්න. ඒක අවුරුදු 100 ගණක් පරණ දේවාලයක්ලු. එතන සෙල්ලිපිත් තියනවලු. දේවාලෙට යන්නේ සෙල්ලිපි කියවන්න නෙමෙයි මොකක් හරි ප්‍රාර්ථනාවක් කරන්නනේ. හලෝ හිස්ටරි ස්ටුඩන්ට් කෙනෙක් මං. ආකියොලොජිස්ට්. හුඟ දෙනෙක් දේවාලවලට යන්නේ ප්‍රාර්ථනාවල් කරන්න. ඒත් මට ඕනේ ඒව ගැන ඉගෙන ගන්න. එතෙන්ට ගිය ගමන් ඔයා හැම දෙයක්ම වීඩියෝ කරගන්න. මං දේවාලේ හැපැත්තේ තියෙන සෙල්ලිපි ටික කියවනවා. හවසන එන්ගේජ්මන්ට් එක තියෙන්නේ. වෙලාවට යන්නත් ඕනේ. හොටෙල් එකේ ඉඳලා බුන්දේලා හවුස් එකට කිලෝමීටර් 50යි තියෙන්නේ. වාව්! හරිම ලස්සනයි. වින්ඩි, ඔය ඇතුළට ගිහලා ෂූට් කරගන්න. මම මේ ටික ස්ටඩි කරන්නම්. Amazing. මෙච්චර දියුණු කාලෙකත් භූතයෝ ප්‍රේතයෝ කියන අය ඉන්නවද? Unbelievable footage. දැන් මම ගිහලා පරිට පෙන්නන්න ඕනේ. පරි! ඔය සෙල්ලිපි ටික පැත්තකට දාන්න. මං දැක්ක දේ ඇහුවොත් ඔය පුදුම වෙයි. මට නම් හිතා ගන්නවත් බෑ මේ සෙල්ලිපි කොච්චර පරණද කියලා. ඔය කළු ගල් ටික පැත්තකට දාන්න. භූතයෝ මම්මගේ ඇස් දෙකම දැකලා ආවේ. ඇත්තද? මහත්තයා ෆිල්ම් එක බලන්න ඕනේ. උර්මිලා ඒකේ හොඳට රඟපානවලුනේ. හරි මේ විහිළු කරන වෙලාවක් නෙමෙයි මම ඇත්ත කියන්නේ. මං කියන දේ විශ්වාස කරන්න. මං මේ භූතයව දැකලා ආවේ. හරි මෙහෙම කරන්න. මං පෙන්නනවට ඔයා එකපාරක් මේක බලන්න. අනේ මන්දා වින්දි ඔයත් එක්ක නම් හරිම වදේ. මේ බලන්න. ඔයාත් නම් ඇත්තටම පිස්සු වින්දි. දැන් මේක පෙන්නලා අනිත් කටියවත් පිස්සු වට්ටයි. මේ අහන්න. ඔයා මේ දේවාලෙ දිහා බලන්න. මේක කොච්චර පරණයිද කියලා හිතන්න. පිස්සු වැඩ කරන්න එපා. ඔයා දැන් ගිහලා ෂූට් කරන් ආපු එකේ කිසි වැඩක් තියනවද? ඔය හැම එකක්ම නිකන් අන්ධ විශ්වාස විතරයි. විශ්වාසයත් එක්කම අන්ධ විශ්වාසෙකුත් තියෙනවා. ඇත්ත වගේම බොරුවක් තියෙනවා. හොඳ ආත්ම වගේම නරක ආත්මත් තියෙනවා. ඔයා මම හීරා. ආයිබෝන්. ඔයා පරින්දි. ආකියොලොජිස්ට් කෙනෙක්. පරණ සෙල්ලිපි ගැන රිසර්ච් කරනවා. ඔයා කියපු දේ මං අහගෙන හිටියේ. දෙවියන්වත් විශ්වාස කරන්නේ නැහනේ. මං පිළිම වලට වඳින්නේ නැහැ. මං විශ්වාස කරන්නේ ආධ්‍යාත්මික ශක්තිය විතරයි. ඒක තමයි මගේ විශ්වාසය. ඒ ශක්තියෙන් දේවාල විතරක් නෙවෙයි මුළු ලෝකෙම අවදි කරන්න පුළුවන්. ඔව්. එහෙම ශක්තියක් තියෙනවා. අන්න ඒක මිනිස්සු වැරදියට පාවිච්චි කරනවා. ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. අන්න ඒකෙන් තමයි මේ ලෝකේ පැවැත්ම ඇති වෙන්නේ.
කළු වගේම සුදුත් තියෙනවා. මේ පොළොව තියෙනවා වගේම අහසත් පවතිනවා. දෙවියෝ වැඩ ඉන්නවා. ඒ වගේම යක්ෂයොත් ඉන්නවා. මිනිස්සු තම තමන්ගේ ධර්මය තෝරගන්න. තමන්ගේ දෙවියන්වත් තෝරගන්නවා. ඒ දෙවිවරුන්ගේ ස්වරූපය අනුව ඒගොල්ලන්ට ඕන ඕන විදිහට නම් තියාගන්නවා. ඊට පස්සේ ඒ නම් ටික වෙකුණලා තමන්ට ඕන විදිහට බිස්නස් ටික කරගන්නවා. හිතේ විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒක අපේ හිතේ තියෙන දෙයක්. ගොඩාක් දුර ඉඳලා මිනිස්සු මෙහාට එනවා තමන්ගේ විශ්වාසය නිසා. එයාලා හිතනවා මෙහාට ආවට පස්සේ එයාලගේ තියෙන හැම කරදරයක්ම නැති වෙලා යනවා කියලා. විශ්වාසය නෙමෙයි අන්ධ විශ්වාසය. මම දැක්කනේ මෙයා රෙකෝඩ් කරන් ආපු දෙය. මේ තැන්වල දෙවියන්ව පෙන්නලා මිනිසුන්ව රවට්ටනවා. මේ මිනිසුන්ට තියෙන මානසික ප්‍රශ්න නැතෝ වෙන දෙයක් නෙවෙයි. මේ මිනිසුන්ට ඔය වගේ බලිතොවිල් කළා හරියන්නේ නැහැ. මේවා මහා විකාර. තාමත් ඔය මිනිස්සු ඔය දේවල් විශ්වාස කරන්නේ ඇයි කියලා දන්නවද? කාලයක් තිස්සේ අහලා මිනිසුන්ගේ ඔලු විකාර වෙලා තියෙන්නේ. මේ රටේ අදටත් යක්ෂණියෝ කියලා හිතලා අහිංසක ගෑනුන්ව අමුමුවේ පුච්චලා දානවා. ගෑනු කෙනෙක්ව අමුමුවේ පුච්චනවා කියන එක ලොකු වැරද්දක්. ඒ වැරද්ද අපි කොහොම හරි හදන්න ඕන. අන්න ඒකට තමයි අන්ධ විශ්වාසය කියන්නේ. ධර්මයේ නාමයෙන් වැරදි වැඩ කරනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ ධර්මයේ වැරදි කියලා. දේවාලය ඇතුලේ විශ්වාසයයි කර්මය ගැන විතරක් කතා වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. පූජාවල් නෙවෙයි හිතන විදිහයි වෙනස් වෙන්න ඕනේ. පරි අද ඔයාගේ එන්ගේජ්මන්ට් එකනේ අපිට හොඳටම පරක් වෙලා තියෙන්නේ. අපි යමුද? මේ අහන්න. දෙවියන් ළඟට යෝලා ආවේ. එයාගෙන් ආශිර්වාද අරන් යන්න. දෙවියන්ගේ තැනට ඇවිල්ලා පිටුපාල යන එක හොඳ දෙයක් නෙමෙයි. කාගේ හරි අමුත් එක්ක ගෙදරට ගියාම මං එයාට කතා කළා මිසක් ආපහු යන්නේ නැහැ. බයක් හින්දා නෙවෙයි. අන්න ඒ යුතුයකමයි මං ඉෂ්ට කළේ. මට තේරෙන්නේ නැහැ ඔයාට මේ දේවල් මං කොහොම තේරුම් කරන්නද කියලා. මේ දේවල් ඔයාටම තේරුම් ගන්න වෙනවා. හැබැයි මට එක දෙයක් දැනෙනවා. ඔයා අනිවාර්යෙන් ආපහු මේ දේවාලෙට එනවා. ඒ කියන්නේ ඔයාට මේ දේවාලෙට එන්න සිද්ධ වෙනවා. මොකද ඔයාට නොපෙනෙන බලයක් තියෙනවා. අන්න ඒ බලය ඔයාව හැම දෙයකින්ම බේරගන්නවා. මන්තාරානි අද සුබ දවසක්. අද තමයි මගේ මුණුපුරා රාජ්බීර්ගේ එන්ගේජ්මන්ට් එක. ඒ නිසා ඔබතුමිය එයාව ආරක්ෂා කරලා දෙන්න. අම්මේ මේ බලන්නකෝ. මේ ටික ගෙනාවේ අද උත්සවයේදී පරින්දිට දෙන්න. මේක දැම්මහම අපේ පරින්දි දුව ලස්සනට ඉඳීවි නේද? ඔයා මොකද හිතන්නේ අම්මේ? ගොඩාක් ලස්සනයි දුවේ. අද නම් රාජ්බීර්ගේ එන්ගේජ්මන්ට් එක ලස්සනට තියෙයි. ගොඩාක් කාලෙකට පස්සේනේ. අම්මේ ඇයි මොකද උනේ? මුකුත් නෑ. නෝනා මේ ලඩ්ඩු ටික කොහෙන්ද තියන්නේ? එන්න මං ඔයාට කියන්න. මගේ මුණුපුරාගේ කසාද නැවතිලා මේ වෙනකොට අවුරුදු 4ක් ගියා. ඊට පස්සේ තමයි මෙයාගේ ජීවිතේට ආයෙත් සතුටක් ලැබෙන්න යන්නේ. දෙයියන්ගේ නාමයට ඒ සතුට නැති වෙන්න දෙන්න එපා.